ඉතින් ඕගොල්ලොත් කැමතිද වාක්‍ය දෙකක් ලියලා මෙන්න මේ වගේ ලස්සන YouTube thumbnail එකක් හදාගන්න? ඔව් දැන් අපිට ඒක කරන්න පුළුවන් යාළුවනේ. ඉතින් ඒක කරන්න අපිට අවශ්‍ය කරන බේසික් ටූල්ස් වගේක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට AI ඒ වගේම Canva වගේ වෙබ් platforms අපිට මේ වගේ දේවල් කරගන්න ගොඩාක් උදව් වෙනවා. ඉතින් ඊට අමතරව දැන් මෙතෙක් කාලයක් අපේ යාළුවෝ මම හිතන්නේ මගේ ඔඩියන්ස් එක වුණත් ගොඩාක් යූස් කරන්නේ වීඩියෝස් එඩිට් කරන්න CapCut Pro එක CapCut තමයි මේ වෙනකොට යූස් කරන්නේ. ඉතින් මේ වෙනකොට ඔයා වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් වෙබ් කියන්නේ CapCut එකේ වෙබ්සයිට් එක හරහා ඔයා ලොග් වෙනවා නම් ඔයාට පුළුවන් Nano Banana කියන AI tool එක free use කරන්න. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව මේ thumbnail එක මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් ඕගොල්ලන්ට බොහොම easy step ටිකකින් මේක කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ මොකද්ද වෙන්නේ කියලා මේ Nano Banana එක තියෙන ගනුදෙනුව. ඉතින් ඕගොල්ලෝ දැනටත් CapCut එකේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් CapCut කියන වෙබ් platform එකට ඕගොල්ලෝ දැනටත් sign up වෙලා නැත්නම් ඕගොල්ලෝ පුළුවන් CapCut.com කියන එකට ගිහිල්ලා ඔයාට මේකේ account එකක් හදාගන්න. ඉතින් ඔය account එක හදාගත්තන් පස්සේ ඔයාට පුළුවන් ඔයාට browse කරලා බලන්න පුළුවන් මෙතන අර අපි දැන් කලින් අපි Canva එකේ තියෙන user interface එක වගේම තමයි මේකෙත් බහුතරයක් දේවල් සමානයි. මම දැන් මේ කරමින් ඔයාලට මම පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩට පල්ලෙහාට යනකොට සාමාන්‍ය templates ඒ වගේ ගොඩාක් දේවල් අර CapCut එකේ user interface එකට ගොඩාක් සමානයි. ඉතින් අපි බලමු දැන් මම කතා කළේ අර thumbnail එකක් හදාගන්න විදිහනේ. අපි මුලින්ම ඒක කරලා ඉමු. ඊට පස්සේ අපි කතා කරමු මේකේ තියෙන තවත් දේවල්. මොකද මේක වීඩියෝ වගේම ඉමේජස් ඔය විදිහට අපිට Nano Banana Pro එක use කරලා හදාගන්න පුළුවන්. මම දැනට මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද මේ thumbnail එක හදාගන්නේ කියන එක. ඉතින් මේ easy steps ටික ඕගොල්ලෝ බලා ගන්න. මම ඕගොල්ලන්ට කරන ගමන් මේක කියලා දෙන්න. හොඳයි අපි මුලින්ම අපේ මේ වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් CapCut Pro කියන වෙබ්සයිට් එකට යමු. මෙන්න මේ විදිහට ගිහිල්ලා අපි ඊළඟට බලමු මේකේ sign up වෙන්න. ඉතින් මුලින්ම අපි හැම දෙයකටම ඉස්සෙල්ලා sign up වෙලා ඉන්න ඕනේ. අපි හැමෝම දන්න විදිහට. ඉතින් හරි මේ විදිහට මම Google method එකෙන් එහෙම නැත්නම් Gmail කියන method එකෙන් මම මේකට sign up වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම sign up වෙලා අපි යමු CapCut Pro එකේ එහෙම නැත්නම් CapCut Pro නෙමෙයි CapCut web site එකේ තියෙන platform එකට එහෙම නැත්නම් web platform එකට මෙන්න මේ විදිහට යමු. ඉතින් ඕගොල්ලන්ට පේනවා යාළුවනේ මෙතෙන්දී බලා ගන්න user interface එකට මෙතෙන්දී අපිට ගොඩාක් දේවල් මේකෙන් කරන්න පුළුවන් කියලා පේනවා. ඒ කියන්නේ video generation වගේම image generations වලටත් අපිට AI use කරන්න පුළුවන්. ඔයාලට උඩම පේනවා ඇති Nano Banana Pro එක අපිට මේකද use කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ වගේම පොඩි link එකක් අපිට දීලා තියෙනවා try it now කියලා. හොඳයි යාළුවනේ. එහෙනම් වැඩි කතා නැතුව අපි මෙන්න මේ විදිහට CapCut website එකට මෙන්න මේ විදිහට log වෙනවා. මේ වෙනකොට මම sign up වෙලා තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතෙන්දී මේ Nano Banana මෙතන මේ try now කියන බටන් එක මම මෙන්න මේ විදිහට click කරනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ list එකක් අපිට මේක ඇතුළේ කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපිට product posters මේ නිර්මාණය කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ වගේ product posters නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට Instagram post මේ වගේ නිර්මාණය කරගන්න පුළුවන් අපිට. ඒ වගේ ගොඩාක් දේවල් මෙතෙන්දී අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මම දැන් මෙතෙන්දී කතා කරන්නේ මේ YouTube thumbnail එක create කරගන්න නිසා ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට. ඉතින් මහා ලොකු දෙයක් නැහැ. මෙන්න මේ වගේ පොඩි prompt එකකින් මෙන්න මේ වගේ ලස්සන YouTube thumbnail එකක් create කරගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී මේ වෙනකොටත් create කරගත්ත යාළුවනේ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙනවට වඩා ඕගොල්ලන්ට බොහොම simply මේක කියලා දෙන්න තියෙනවා නම් මට ගොඩක් වටිනවා. මගේ තියෙන කාලෙත් එක්ක. ඉතින් මම මෙන්න මේ විදිහට make it yours කියන මේක ක්ලික් කරන් පස්සේ ඒගොල්ලෝ අපි එක්ක යනවා මෙන්න මේ වගේ තැනකට. ඉතින් මම මේකෙදී මෙන්න මේ වගේ ඕගොල්ලන්ට පෙන්වන්න කිහිපයක් ක්‍රියේට් කරගත්ත යාළුවනේ. ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මම මුලින්ම දුන්නේ මෙන්න මේ වගේ පොඩි prompt එකක්. මේක ඕපන් කරගත්තාන් පස්සේ මේ පොඩි prompt එකක් දීලා මෙතනින් අපිට දෙන්න පුළුවන් පොඩි prompt එකක් මෙන්න මේ විදිහට. create a sleek YouTube thumbnail for my CapCut intro video. ඉතින් මේ බලන්න මොනතරම් ලස්සනට ඒගොල්ලන්ගේ ඒ කියන්නේ AI එක මොනතරම් ලස්සනට ඒගොල්ලෝ මේ thumbnail එක create කරලා දිනවද. මුලින්ම basic idea එක අපිට මුලින්ම දෙනවා. CapCut logo එක මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් CapCut ගැන කතා කරන්න යන්න ඕන හින්දා ඒගොල්ලෝ CapCut intro කියන එක අපිට ගොඩාක්ම පැහැදිලිව දීලා තියෙනවා. ඉතින් අපේ channel එකත් එක එකතු වෙන්න ඕන කියන එක ඒගොල්ලෝ අන්තිමට දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ පොඩි කතුරක් දාලා ඒගොල්ලෝ පොඩි ඔළුවට idea එකක් දෙනවා.
මෙන්න මේක එඩිටින් software එකක් කියලා. ඉතින් ඔන්න ඔය වගේ මම දෙක තුනක් මෙහෙම ක්‍රියේට් කරගත්ත යාළුවනේ. ඉතින් ඒගොල්ලෝ අපිට කියන දැන් ටෙක්ස්ට් එකක් දෙද්දි අපි සාමාන්‍යයෙන් දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා මේන් ටෙක්ස්ට් එක මොකක්ද කියලා ඔයගොල්ලන්ට අපෙන් අහනවා අර වගේ මුලින්ම දුන්නාන් පස්සේ. එතකොට ස්ටයිල් ඩිරෙක්ෂන් එක මොන වගේද කියලා අහනවා. ස්ලීක් ඒ වගේ අපිට මිනිමලිස්ට් එකක් ඕනේ. කියන්නේ වැඩි ගොඩාක් අනම්මනක් නැතුව සාමාන්‍ය දෙයක්ද අපිට මේක ඩිසයින් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ ගොඩාක් දේවල් අපිට දානවා. ඉතින් මම මෙතන මේ CapCut intro කියලා ඒ වගේ මට Google මෙවලම් පාවිච්චි කරලා මම මෙන්න මේක ඕගොල්ලොත් එකතු වෙන්න කියන සිංහල වචනෙත් ඉතින් හදාගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට මම ඩිසයින් වෙනස් කර කර මේ වගේ පොඩි ප්‍රොම්ප්ට් දීලා බැලුවා ලස්සනට මගේ මෙන්න මේ ෆයිනල් අවුට්පුට් එක ගන්න. ඉතින් ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මේක මොන තරම් ලස්සනද මේ ඩිසයින් එක කියලා. ඉතින් මෙන්න මම අර කලින් මගේ වීඩියෝ එකේ මුලදී කතා කරපු YouTube thumbnail එක තමයි මේ විදිහට මම මේකේ ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් මේකම තමයි මම මගේ thumbnail එකට යූස් කළේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ලස්සන thumbnail එකක් මේ CapCut හරහා මේ වෙනකොට ගොඩාක් easily ඕගොල්ලන්ට පුළුවන් ඩිසයින් කරන්න. මම අර කලින් කතා කරපු විදිහට පොඩි වාක්‍ය දෙකක ප්‍රොම්ප්ට් එකකින්. ඉතින් මේ වගේ අලුත්ම AI සම්බන්ධ, ඒ වගේම money earning method සම්බන්ධ, ඒ වගේම side hustle සම්බන්ධව මතක ඇතුව අපිව දැනගන්න මතක ඇතුව පහළ තියෙන subscribe button එක, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මම link දාලා තියන්නම් මගේ TikTok channel එකේ, ඒ වගේම Instagram එකේ, ඒ වගේම මගේ Facebook channel එකෙත් මම ඕගොල්ලන්ගේ මගේ මේ description එකේ ඕගොල්ලන්ට link එක දාලා තියන්නම්. ඒවටත් මතක ඇතුව එකතු වෙලා ඉන්න. ඒ වගේම මම මේ වෙනුවෙන් හදලා තියෙන Telegram channel එකක් අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්න මගේ audience එකට. ඉතින් ඒකටත් එකතු වෙලා ඉන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඕගොල්ලන්ට update එකක් දෙන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. මතක ඇතුව YouTube channel එක subscribe කරලා ඒ වගේම notification bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ ගාවට ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තු වෙන්න. ගිහිල්ලා එන්නම්.